ඔන්න එහෙනම් කට්ටියම වට වෙලා ඉඳගත්තනම් මං අද කියන්න යන්නේ ලේවිලක් මැද්දේ සිද්ධ වෙච්ච අමුතුම විදිහේ භයානක කතාවක්. මේක නිකම් සුරංගනා කතාවක් නෙමෙයි බොලාව. මේක අපේ ගම්මතකට හැයින් තිබුණු අඳුරු කැලේ මායිමේ වෙච්ච ඇත්තම සිද්ධියක්. උඹලා දන්නවනේ අපේ සීයලාගේ කාලේ බෙරවාදනය කියන්නේ නිකම්ම හමකට තරණ එකට නෙවෙයි කියලා. ඒ කාලේ බෙරේ කියන්නේ මන්තරයක්. ඒකේ රිද්මේ කියන්නේ හුස්ම ටිකක්. මේ කතාවේ නායකයා නෑ නායකයා නෙවෙයි බිල්ල. ඌ තමයි සිරා. සිරිපාල කිව්වට කවුරුත් කිව්වේ සිරා කියලා. මිනිහා බෙර ගහන්න උපන් හපන. හැබැයි මිනිහට තිබුණා ලොකුම ලොකු දුර්වලකම. ඌ හිතාගෙන හිටියේ මේ ලෝකේ ඕනම යකෙක්ව නටවන්න පුළුවන් රිද්මය ඌ ළඟ තියෙනවා කියලා. මිනිහා ටිකක් අහංකාරයි. ගුරුන්නාන්සේ මොකද්ද බා? මගේ යතේ තියෙන්නේ යක්කු බය වෙන පාරව කියලා තමයි සිරා නිතරම කියව හිටියේ. දවසක් රෑජාමික සිරා සෙට්ටුනා එයාගේ හොඳම ගෝලයා බණ්ඩත් එක්ක. මේ දෙන්නා එදා පොඩි අඩියකුත් ගහලා හිටියේ. වේලාව රෑ 12ට කිට්ටුයි. වටේම තියෙන්නේ මහා ඝන කැලේ. මේ දෙන්න හිටියේ අර පරණ අම්බලම ළඟ. බණ්ඩා උඹ දන්නවද අර කොහොම කංකාරියේ ගහන තහනම් පදේ ගැන? සිරා ඇහුවේ කටේ තිබ්බ බීඩිය විසි කරන ගම. බණ්ඩා ගැස්සිලා ගියා. මොකද්ද සිරා අයියේ? උඹ ඔය කියවන්නේ? මේ මහරෑ ජාමේ ඕව මතක් කරන්න එපා බා. උඹ දන්නවනේ මේ පදේ ගැහුවොත් මොකද වෙන්නේ කියලා? අපේ මුත්තලා කියලා තියෙන්නේ ඒක මරුවා අඬ ගහන පදේ කියලා. සිරා හක ගාලා hina වුණා. අනේ ඵලයන් යන්න බණ්ඩා. උඹ වගේ බයිගොල්ලෝ හින්දා තමයි අපේ කලාව නැති වෙලා තියෙන්නේ. මම අද ඕක ගහනවා. මට ඕනේ බලන්න ඒ පදේට එන යක්කු මොක්කුද කියලා. එපා යකෝ උඹට පිස්සුද? අන්න අර පරණ දේවාලේ දිහා බලපන්. ඒක වහලා දැම්මේ නිකම්ම නෙවෙයි. එතන හිටපු කපු මහත්තයා මැරිලා වැටුනේත් ඔය වගේ විකාර කරන්න ගිහිල්ලා. වර යන්න ගෙදර. බණ්ඩා සිරාව අදින්න හැදුවා. ඒත් සිරාගේ ඇඟේ හිටියේ ඒ වෙලාවේ වෙනම ආත්මයක් වගේ. මිනිහා තමන්ගේ ගැඩබෙරේ කරට ගත්තා. උඹට බය නම් ඵලයන්. මම අද මේක ගහලා මිසක් යන්නේ නැහැ. සිරා කෙලින්ම ගියේ අර පාළු දේවාල ඉස්සරහට. ඒ හරියම මූසලයි බොලව. හුලඟක්වත් නැහැ. ගස්වල කොළ හෙලෙවෙන්නේ නැහැ. හරියටම මුළු ලෝකෙම හුස්ම අල්ලන් ඉන්නවා වගේ. බණ්ඩා ඈතට වෙලා ගැහි බලන් හිටියා. මිනිහා දන්නවා සිරාව නවත්තන්න බැරි බව. සිරා බෙරේට අත තිබ්බා. දෙයියන්ට නෙවෙයි යක්කොණ්ඩ කියලා මූණලා මිනිහා පටන් ගත්තා. මුලින් සද්දේ සාමාන්‍යයි. හැබැයි ටික වේලාවක් ගියද්දී බණ්ඩට තේරුණා මේ සද්දේ වෙනස් කියලා. බෙරේ හැමෙන් එන සද්දේ නෙවෙයි එන්නේ. හරියට කවුරු හරි මිනිස්සෙක්ගේ පපුවට අතින් ගහනවා වගේ. ඩොක් ඩොක් ගාන සද්දයක්. සිරායි නවත්තපන්. ඕක නවත්තපන්. බණ්ඩා කෑ ගැහුවා. ඒ සිරාට ඒක ඇහුනේ නෑ. මිනිහාගේ ඇස් දෙක උඩ ගිහිල්ලා. රිද්මය වේගවත් වුණා. ඒත් එක්කම දේවාලය තුලින් හීන් කිඳිරිල්ලක් ඇහෙන්න ගත්තා. ඒක හරියට නාකි මිනිස්සෙක් අඬනවා වගේ. බණ්ඩා දැක්කා දේවාලේ වහලේ උඩින් කළු පාට ඡායාවන් වගේ බිමට බහිනවා. ඒවා නිකම් දුම වගේ. හැබැයි ඒවා නැටුවා. සිරාගේ බෙරපදේට ඒ හෙවණලි නැටුවා. සිරාගේ අත් දෙක දැන් යන්ත්‍රයක් වගේ වැඩ. මිනිහට නවත්තන්න ඕනේ වුණාට නවත්තන්න බැරි බව බණ්ඩට තේරුණා.
සිරා කෑගාන්න කට ඇරියා. අම්මෝ බණ්ඩා මාව බේරගනි. මගේ අත් දෙක. අයියෝ මගේ අත් දෙක. සිරාගේ අත් දෙක එයාගේ පාලනයෙන් ගිලිහිලා තිබුණේ. ඒ අත් දෙක දැන් ගහන්නේ බෙරේට නෙවෙයි. බෙරේ ඇතුලෙන් එන බලවේගයක් ඒ අත් දෙක පාලනය කරනවා වගේ. එක පාරටම බෙරේ හැම පැලුණා. හැබැයි බෙරේ හැම පැලුනට සද්ද නතර වුණේ නෑ. ඒ වුණුන්ට සද්ද ආවේ සිරාගේ පපුව ඇතුලේ. ඩක්ක 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 ගහලා. බණ්ඩ දැක්කා මහා භයානක දෙයක්. සිරා ගහන පාරට එයාගේ පපුව ඇතුළට ඉබෙනවා. හරියට සිරාගේ පපුව තමයි දැන් බෙරේ වගේ. අඩේ සිරා! බණ්ඩ දුවගෙන ගිහිල්ලා සිරාව තල්ලු කළා. සිරා විසි වෙලා ගියා. බෙරේ පැත්තකට විසි වුණා. මොහොතකට සද්ද නතර වුණා. මුළු පරිසරයම ආයෙත් නිහඬ වුණා. සිරා බිම වැටිලා හති අරිනවා. අඩෝ බණ්ඩා මම බේරුණාද? මම බේරුණා නේද බං? බණ්ඩා ලං වුණා. ඕ අයියේ උඹ බේරුණා. යමු ඉක්මනට යමු. දෙන්න නැගිටලා දුවන් හැදුවා විතරයි. අර පැත්තකට විසි වෙච්ච බෙරේ ඉබේම කෙලින් වුණා. ඒකින් සද්දයක් ආවා. කාගේවත් අතක් නැතුව බෙරේ වැදෙන්න ගත්තා. ඒ සද්දෙත් එක්ක සිරාගේ කකුල් දෙක නතර වුණා. මිනිහාගේ ඇස් දෙක ආයෙත් උඩ ගියා. බණ්ඩා මට යන්න බෑ මගේ කකුල්. බණ්ඩා දැක්කා සිරාගේ කකුල් පොළොවටම හයි වෙලා වගේ. අර බෙරේ සද්ද එන්නම වැඩි වුණා. දැන් මේක ඇහින්නේ වර බිල්ලට වර කියලා වගේ. මාව දාලා ඵලයන් බණ්ඩා. ඔබ ඵලයන්. සිරා අන්තිම පාරට කෑ ගැහුවා. උන් ඉල්ලන්නේ අලුත් හමක්. මේ බෙරේ පරණයි. උන්ට ඕනේ අලුත් හමක්. බණ්ඩා ආපහු හැරිලා බලන්නේ නැතුවම දිව්වා. මිනිහා දිව්වේ පණ එපා කියලා. හැතැක්ම ගානක් දුවලා ගමේ කඩමණ්ඩියට ඇවිල්ලා තමයි මිනිහා නතර වුණේ. පහෝදා උදේ ගමේ කට්ටිය සිරාව හොයන්න ගියා. අර දේවාල ඉස්සරහා සිරා වැටිලා හිටියා. හැබැයි කවුරුත් හිතුවේ නෑ මිනිහා මැරිලා කියලා. මොකද මිනිහා දන ගහගෙන අත් දෙක බෙරයක් ගන්නවා වගේ ඉරියව්වක තමයි හිටියේ. ළඟට ගිහින් බලපු ගමරාලුන් නැහැ තමයි කෑ ගැහුවේ. දෙයියෝ සාක්කි මූව මරලා නෑ. මූව හදලා. සිරාගේ ඇඟේ එක ලේ බින්දුවක්වත් නෑ. හැබැයි මිනිහගේ පපුවේ හැම නෑ. හේ හැම ගලවලා තිබුණා. එතන තිබුණේ ලීයක් වගේ හිස් කුහරයක්. වැඩේ කියන්නේ අර සිරා ගිනියපු පරණ ගැටබෙරේ එතන තිබුණේ නෑ. ඒ වෙනුවට එතන තිබුණා අලුත්ම ගැටබෙරයක්. ඒකේ හැම දිලිසෙනවා. හරියට අලුත්ම හැමකින් හදලා වගේ. ගමේ කවුරුත් ඒ බෙරේට අත තිබ්බේ නෑ. හාමුදුරුවෝ වැඩම කරවලා පිරිතක් කියලා ඒක ගිනි තිබ්බා. ගිනි තියද්දී බෙරේ ඇතුලෙන් සිරාගේ කටහඬින් කෑ ගහන වැහුණා කියලා එතන හිටපුන් කිව්වා. එපා මාව පිච්චෙනවා. රිද්මය කඩන්න එපා. ඉතින් දරුවනේ අදටත් අර දේවාලෙ පැත්තෙන් රැයට බෙර සද්දයක් ඇහෙනවලු. හැබැයි කවුරුත් ඒක අහන්න යන්නේ නෑ. මොකද ඒ බෙරේ ගහන්නේ යක්කෝ. උන් ගහන්නේ බෙරේකට නෙවෙයි. මම්මුලා වෙලා එතනට යන උන්ගේ පපුවලට. අන්න ඒකයි කියන්නේ නොදන්නා රිද්ම හොයන්න යන්න එපා. සමහර රිද්ම තියෙන්නේ අපිව ජීවත් කරවන්න නෙවෙයි. අපිව මරවලා ආයෙත් උපද්දන්න කියලා. දැන් යමන් නිදාගන්න. දොරවල් හොඳට වහගනින්න. රැට තකදොම් සද්දයක් ඇහුණොත් වැරදිලාවත් දොර අරිනව හැම නෙවෙයි.